ආයුබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඔයාලව පිළිගන්නවා ලයිෆ් විත් අමාලි channel එකට. යන්න හදන්නේ අද රාණි ෆිල්ම් එක බලන්න. බලමු යන පැත්තට ආවා. එතන තමයි ෆිල්ම් එක තියනවා කියලා කියන්නේ. මම දැක්ක පොලිමක් තියෙනවා බලමු. ඉතින් රාණි චිත්‍රපටිය බලලා දැන් තමයි ගෙදර ආවේ. මං හිතුවා ඇඳුම් මාරු කරන්න කලින් ඔයගොල්ලන්ට මේක ගැන පොඩ්ඩක් කියලාම මේ වීඩියෝ එක ඉවර කරනවා කියලා. ඉතින් ගොඩක් සෙනග හිටියා ඔයගොල්ලෝ එක දැක්කනේ. ඇත්තටම sold out මූවි එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්තටම ෂෝ එක හොඳටම තිබුණා. ගොඩක්ම සෙනග හිටියා. පොලිමේ ඉඳලා තමයි අපිට යන්න උනේ. ඔයගොල්ලෝ දැක්කනේ ටිකත්. ඉතින් ලස්සනයි මූවි එක. මුලින්ම ඇත්තටම කියන්න ඕනේ රාණි චිත්‍රපටය හදපු ඒකට දායක වෙච්ච අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු රංගන ශිල්පීන් ඒ ඇතුළුව ඒක ඇමරිකාවට ඇමරිකාවේ ඉන්න අපිටත් පෙන්වන්න අරගෙන ආපු හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඇත්තටම අද උග කාලයකට පස්සේ අර පැය කීපයක් ලංකාවේ ඉන්නවා වගේ දැනුණා. ඉතින් ලංකාවේ මිනිස්සු ඔක්කොලම දැන් අර සිංහල වචන එහෙම ඇහෙන්නේ නැහනේ මෙහි ඉන්නකොට. ඉතින් එතෙන්ට ගියාම නිකන් අර ආය ලංකාවට ගියා වගේ පැය ගානකට සිංහල වචන ඇහෙනවා. හැම පැත්තෙම මිනිස්සු කතා කරන්නේ සිංහලෙන්. ඉතින් පොඩි වෙලාවක් ලංකාවේ ඉඳලා වගේ දැනුණා. ඉතින් අර අපිට ඒ වගේ අත්දැකීමක් මේ රටක ලැබෙනවා කියන එක ඒකෙන් ලැබෙන සතුටට මට ඇත්තටම පින් දෙන්න ඕනේ ඔක්කොන්ටම රාණි චිත්‍රපටිය හදපු මෙහෙට ගේන්න උදව් කරපු හැම දෙනාටම. මොකද සාමාන්‍යයෙන් අපි කොච්චර රටකට ගිහිල්ලා මොන තත්ත්වයක ජීවිත ගත කරත් මොකද මිනිස්සු හිතන් හිටියට මේ අර සල්ලි ගහක් වවලා සල්ලි කොල කඩාගෙන ජීවත් වෙනවා කියලානේ ගොඩක් ලංකාවේ ඉන්න මිනිස්සු හිතන් ඉන්නේ රටේ ඉන්න අය ගැන. ඉතින් ඇත්ත කතාව ඒක නෙමෙයි නේ වුණාට ඇත්ත කතාව තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳලා මෙහි ආවම මේ තියෙන තනිකම කවදාවත් නැති වෙන්නේ නැහැ. ලංකාවට යන්න ඕනේ කියන හැඟීම කවදාවත් නැති වෙන්නේ නැහැ. ලංකාව මිස් වෙන ඒ ෆීලිං එක ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර මේ වගේ අපි හිත මියුසිකල් ෂෝ එකකින් හරි චිත්‍රපටයකින් හරි ලංකාවේ දෙයක් අපිට ඒ පරිසරයේ වගේ මේක විඳින්න හම් වෙනවා කියන්නේ හරිම ලොකු දෙයක්. ඉතින් හරිම සතුටුයි අද ඒ නිසා මම පැය 1:00යි විනාඩි 15ක් විතර ඩ්‍රයිව් කරා මෙහි ඉඳලා. මං වගේ නෙමෙයි පැය 4ක් 3ක් ඩ්‍රයිව් කරලා ඒ චිත්‍රපටිය බලන්න ආපු අයත් එතන හිටියා. ඉතින් ඒක එතකොට හිතාගත්තගෙන සාමාන්‍ය ලංකාවේ නම් කවදාවත් අපි පැය 4ක් චිත්‍රපටියක් බලන්න යන්නේ නැහැනේ නේ. ඩ්‍රයිව් කරන්නේ නැහැනේ එච්චර දුරක්. ඉතින් මොකද ඒ තරමට මේ අත්දැකීම මිනිස්සුන්ට වටින නිසා තමයි මිනිස්සු පැය 3-4ක් ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා එන්නේ. ඇත්තටම රාණි චිත්‍රපටිය ඇමරිකාවේ නගර කීපයකම පෙන්වුවා මේ වෙනකොට. තව හෙටත් මං හිතන්නේ ෂෝස් කීපයක් තියෙනවා. කැලිෆෝනියා වල, ලාස් වේගස් වල, නිව් ජර්සි, නිව්යෝර්ක්, අපි දැන් මම බලන්න ගියේ මේරිලන්ඩ් වල ග්‍රීන් බෙල්ට් මේරිලන්ඩ් සිනමා එතනට තමයි ගියේ. ඉතින් ටෙක්සාස් ප්‍රාන්තයේ ඔය වගේ ගොඩාක් ස්ටේට්ස් වල සිටිස් වල මේ චිත්‍රපටිය පෙන්වුවා. ඉතින් ඒ ගොඩක් ස්ටේට්ස් වල සිටි වල තිබ්බ චිත්‍රපටිත් sold out කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා එකක් තමයි චිත්‍රපටියක් බලන්න මිනිස්සුන්ට තියෙන ආසාව අවශ්‍යතාවය සහ ඒ චිත්‍රපටයේ විශේෂයෙන්ම මොකද මම හිතනවා ඒක දීලා තිබ්බ මාකටිං ක්‍රූ එක හොඳ වැඩක් කරලා තිබුණා චිත්‍රපටිය මාකට් කරන්න. මොකද ඇත්තටම ඒක හොඳ චිත්‍රපටයක් සහ ඒකේ හොඳ මිනිස්සුන්ට දැනෙන විදිහට ඒගොල්ලෝ ඒක මාකට් කරලා තිබුණා. ඇත්තටම උනන්දුවක් තිබ්බ මටත් අනිවාර්යයෙන්ම මේක බලන්න යන්න. ඒ කියන්නේ ලංකාවට එන්න විදියකුත් නැහැ. ටීවී එකෙන් බලන්න විදියකුත් නැහැ. අනිවාර්යයෙන්ම බලන්න තද බල අවශ්‍යතාවයක් තිබ්බා. ඉතින් හොඳ වෙලාවට ඒක ආවා මේ ළඟට. ඉතින් ඒක නිසා අද අනිවාර්යයෙන් මේක බලනවා කියලා හිතාගෙන තමයි ගියේ. ඉතින් සතුටුයි. චිත්‍රපටිය ගැන කියනවා නම් මම ඇත්තටම මේ අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදනයකවරයෙක්ව විවේචනය කරන්න එතන එහා ඊට උඩ ඉන්න එපා අපි ඒගොල්ලෝ විවේචනය. ඉතින් මං එතන උඩ නෑනේ. මං ප්‍රේක්ෂකයෙක් විතරයිනේ. ඉතින් මේ ප්‍රේක්ෂකයෙක් හැටියට මට නම් චිත්‍රපටිය හොඳයි. පෑ දෙකම කියන්නේ හොඳ මේක කතාවක් තිබ්බා. අනිත් එක අපිට මතක දැන් මගේ අම්මිට නම් ජීවත් වෙලා හිටියා නම් එයාට සමහරලාට ওই දේවල් මතක තියේ ගොඩාක් පරණ දේවල්. හැබැයි ඉතින් මටත් යම් යම් මතක තියෙනවා ඔය
ප්‍රේමදාස ජනාධිපතිවරයා නැති වෙච්ච කාලේ. එතකොට ඒ දේවල් මතක තියෙනවා. එතකොට අවුරුදු මට මතක හැටියට 12ක් 10ක් විතර ඇති. ඉතින් ඒ අතීතයත් එක්ක තිබ්බ ඒ කියන්නේ බැඳීම් ඇත්තටම පොඩ්ඩක් අලුත් තුන ගතියක් තිබ්බ. ඒ අතීතය මතක් වුණා. ඉතින් හරි වටිනවා. අනිත් එක මේ මුළු ශාලාවම hina වෙච්ච අවස්ථා දෙක තුනක් තිබුණා. ඔය ඒ චරිත එළියට එනකොට විශේෂයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා වාහනයෙන් බහිනකොට මුළු ශාලාවම වගේ hina වුණා. මොකද ඒ hina වුණේ පුද්ගලයන් නෙමෙයි. අර ඒ විදියම ගැලපෙන චරිතයක් ඒ වෙලාවේ ඒකට අරගෙන තිබ්බ හින්දා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ චරිතය, ඊළඟට මංගල සමරවීර මහත්මයාගේ චරිතය. ඉතින් ඒ දේවල් ඇත්තටම අර මේ ගැලපෙන මූණු ඒවට හොයාගෙන තිබුණ අධ්‍යක්ෂකවරයා කියලා හිතුණා. චිත්‍රපටය බැලුවම මිනිස්සුත් ඒකට hina වුණා. ඉතින් ඒ චරිතවලට තියෙන ඒ තාත්වික බව හුඟක් හොඳට තිබ්බ නිසා හොඳ අධ්‍යක්ෂණයක් වගේම හොඳ කතාවක්. සමහර තැන් නම් මට චුට්ටක් විතර බෝරින් වගේ තිබුණා. මොකද මේ ඒ කියන්නේ කතාව දන්නවනේ දැන් අර එතකොට ඒකේ අවසානය දැන් මට ටිකක් බලුවට පස්සේ හිතුණා දැන් මොකක්ද ඊළඟට වෙන්නේ. දැන් මේ කතාවේ අවසානයක් කියන්නේ හරිය ලොකු හිම වෙන්න අවසානයක් නැහැ. දැන් අපි හිතමු කතාවක දන්න දෙයක් වුණා. දැන් අර මරණයකින් වගේ ඒ මරණය අන්තිම මොහොතේ පෙන්නනවා. හරි එහෙම ලොකු මේකක් නෙවෙයිනේ. මුලදී ඔක්කොම පෙන්නන්න ඕනේ. පෙන්නලා ඉවරයි. ඒකට කතාවේ මොකක්ද දවස් හැබැයි අවසානෙත් හොඳයි. හැබැයි මට අර අතරමැද ටිකකදී තිබුණා නිකන් පොඩ්ඩක් නිකන් කම්මැලි ගතියක් චිත්‍රපටිය බලද්දී. නම් ඒ ඇරුණකොට ඒක මට හිතෙන හැටියට ඒකේ තව චුට්ටක් ඒ කතාවේ අර යන ෆ්ලෝ එක ඒ කියන්නේ තැන් පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මොකද ඒ කම්මැලි ගතිය එහෙනම් නැති වෙන තිබුණා. ඊට අමතරව කතාවේ එන්ඩින් එකත් හොඳයි නරක නෑ. හැබැයි ඒකත් වෙනස් වුණා නම් ඒ කියන්නේ අර පීක් එන්ඩින් එකක් හදන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා. මට තේරෙන්නේ නැහැ ඒක කොහොමද කියන්නේ හරියට. නමුත් අර නිකන් ලොකු පීක් එන්ඩින් එකක් නෙමෙයි ඒක. සාමාන්‍ය එන්ඩින් එකක්. ඒක හොඳයි නරක නෑ. අනිත් එක සමහර තැන් තව ඔయిత වැඩිය හැංගීම්බර කරන් ඒක මන් දන්නේ අධ්‍යක්ෂකවරයා හිතාමතා කරපු දෙයක්ද නැද්ද කියලා. සමහර දේවල් ඔయిత වැඩිය තව හැංගීම්බර කරා නම් සමහරට ඔක තව දුක හිතෙන චිත්‍රපටයක් වෙන්නත් තිබුණා. එහෙම ලොකුවට මිනිස්සු වේදනාව දුක වගේ පෙන්නුනේ නෑ. මන් දැක්ක හැටියට ගොඩක් එහෙම ඇඬුවේ නෑ. මට නම් ඇඬුණා අර පත්තිරිප්පුවේ කතාව කියනකොට නම් දුක හිතුනේ. ඇත්තටම ඇස් දෙකට කඳුළුත් ආවා. එතන හරි ඉමෝෂනල් තැනක් කියලා හිතුණා. ඊට අමතරව රංගපෑම් ගැන කියනවා නම් හැම කෙනාම පුදුම හොඳ රංගපෑමක් කරලා තිබුණා. ඉතාම හොඳ සාධාරණයක් හැම චරිතයකටම කරලා තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වර්ණමල් වරච්චි මහත්මියගේ. මං ඇත්තටම එතුමියගේ බලපු පළවෙනි චිත්‍රපටිය හෝල් එකකට ගිහිල්ලා මං ඊට කලින් එතුමිය රංගපාපු ගොඩක් චිත්‍රපට ඒ කියන්නේ ගොඩක් නෙමෙයි එකක් දෙකක් හරි බලලා තියෙනවා. හැබැයි පළවෙනි චිත්‍රපටිය හෝල් එකකට ගිහලා බලමු. මොකද ගොඩක් අර ඒ කාලේ ඉතින් අපිට චිත්‍රපටි බලන්න හම්බෙන්නේ නැහැ නේ. හෝල් එකකට ගිහලා අපි පොඩි කාලේ. ඉතින් ලොකු කාලේ බලපු ඒවා එතුමේ හිටියේ නෑ මට මතක හැටියට. ඉතින් ඒක නිසා මේ සැරේ තමයි ඇත්තටම හිම තාත්වික රංගනයක් තිරේ දැක්කේ. හිතා ගන්න බෑ. මට නම් ඇත්තටම හිතුන්නේ නෑ ස්වර්ණවල්ල වරච්චි මහත්මිය එතන රඟපානවා කියලා. ඒ කියන්නේ ඒ මනෝරාණීගේ චරිතයම එතන ජීවමාන කරලා තිබ්බා කියන හැඟීමක් තමයි තිබ්බේ. ඒ තරමටම අර චරිතයයි ස්වර්ණමල්ල වරච්චි කියන පුද්ගලයා අයින් කරලා බලන්න පුළුවන්. ඒ තරම්ම ඒක තාත්වික විදිහට කරලා තිබ්බා කියලා මට හිතෙනවා. ටිකක් එලි කියන්නේ ෆිල්ම් එක බලලා ටිකක් වෙලා එළියට ගිහිල්ලා හිතුවමත් මේ එතන හිටියේ ස්වර්ණමල්ල වරච්චි කියන කෙනා නෙමෙයි කියන එක තමයි අර ඔළුවට එන්නේ. එහෙම දැන් මට ස්වර්ණමල්ල වරච්චි අද හම්බුනොත් මට හිතෙන්නේ මේ මනෝරාණි කියලා. අර ඒ විදිහටම මේ චරිතය හුඟක් තාත්වික විදිහට රඟපාලා තිබුණා. ඒ වගේම අනිත් චරිතත් එහෙම ඇත්තටම හොඳයි. ස්වර්ණමල්ල වරච්චි මහත්මියගේ නම් මට ඒ චරිතය විවේචනය කරන්නවත් විචාරය කරන්නවත් බැහැ. එච්චර වචන මදි. මොකද ඒ තරමට මේ චරිතයට සාධාරණයක් කරලා අති විශිෂ්ට රංගනයක් කරලා තිබුණා. ඉතින් හොඳයි. සතුටුයි චිත්‍රපටිය ගැන. හරියටම පැය 2ක් චිත්‍රපටිය තිබ්බා. මෙහි අනිත් පැතිවලත් මං හිතන්නේ සෑහෙන හොඳට චිත්‍රපටිය මං හිතන්නේ කීප සැරයක්ම ප්‍රදර්ශනය වුණා. මං හිතන්නේ මේර්ලන්ඩ් වල නම් මේ ෂෝ එක විතරයි තියෙන්නේ. අනාගතේ තව ෂෝස් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සමහර චිත්‍රපටි ආයෙ නැවත පෙන්නයි. සමහරක් අලුතෙන් එන ඒවාත් අපිට බලන්න ලැබෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම ලයික ප්‍රොඩක්ෂන් ආයතන ස්තුතිවන්ත වෙනවා මේ චිත්‍රපටි අපිට පෙන්නුවට. ඉදිරියේදීත් ඒ චිත්‍රපටි ඒගොල්ලෝ හදන ඒවා මෙහෙට අරන් එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තව චූටි දෙයක් මම මේ දැක්කපු දේවල් එක මට කියන්න හිතුණා. මොකද මේ දවස්වල මම හිතන්නේ Facebook එක පුරාම තිබ්බේ මේ රාණි චිත්‍රපටිය ගැන විතරයි. ඉතින් ඒකෙන්ද අර මේ හැමදේම ගොඩක් දේවල් මම කියෙව්වත් එක දැක්කත් එක්ක. ඉතින් අර සමහර අය කියලා තිබ්බනේ මේකෙදි ඇත්තටම මේ අර සිගරට් බොන එකයි අරක්කු බොන එකයි තමයි ලොකුවට පෙන්නලා තිබ්බේ කියලා.
ඉතින් මට ඒ වෙලේ දැනෙච්ච දේ තමයි එක මිනිස්සු ජීවිතේ අපි කොහොමද ඒකට කියන්නේ හැඟීම් පාලනය කරගන්නේ හැඟීම් එළියට නිරූපණය කරන්න එළියට පෙන්වන්න එළියට දාන්නේ එක විදිහට. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා ඒ කට්ටිය තමන්ගේ හැඟීම් තමන්ට එන ආවේග තමන්ට එන දුක සතුට මේ හැම දෙයක්ම දරාගෙන ඉන්නවා. සමහර අය ඒව එළියට දානවා. ඉතින් අනිත් එක දරා ගන්න විදිහ උනත් එක කෙනා වෙනස්. ඒක දැන් මම උදාහරණයකට මගේ ජීවිතේ මම පොඩි දෙයක් කිව්වොත් මම මේ ඉස්සර දැන්නන්නේ නෙමෙයි පුරුදු වෙලා හිටියා මේ ස්ටාර්බක්ස් බොන්න. ඒක ඇත්තටම මේ ඇල්කොහොල් වලට වැඩිය භයානක දෙයක් සීනි එක ගත්තා. මොකද ඒ තරම්ම හොඳ බීම එකක් නෙමෙයි නේ ඉතින්. හැබැයි ඉතින් අර ඇබ්බැහි වීමක් වගේම තිබ්බා. අනිවාර්යයෙන්ම දවසට ස්ටාර්බක්ස් එකක් බොනවාමයි පහුගිය අවුරුදු මං හිතන්නේ 10ක් විතර මේක පුරුද්දක් හැටියටම කරපු දෙයක්. හරි අමාරු නායකින් මට මිදෙන්න. ඉතින් මට ඇත්තටම දුකක් හිතුණත් මං ගිහලා ස්ටාර්බක්ස් එකක් අරගෙන ඩ්‍රයිව් කරනවා. මට සතුටු හිතුණොත් මං ස්ටාර්බක්ස් එකක් අරගෙන ඩ්‍රයිව් කරනවා. මට කම්මැලි හිතුණොත් මට ස්ටාර්බක්ස් එකක් අරගෙන ඩ්‍රයිව් කරනවා. මට තනියක් දැනුණොත් මං ස්ටාර්බක්ස් එකක් අරන් ඩ්‍රයිව් කරනවා. අර ඒ වගේ ඒක නිකන් ජීවිතේ කොටසක් කරගෙන සමහර වෙලාවට මට හිතෙනවා ඒ කියන්නේ ඕනකට වැඩි එකට ඇබ්බැහි වුණා කියලා. ඉතින් අර ඒ වගේ දෙයක් තමයි මං හිතන්නේ එතන තිබ්බේ. ඒ කියන්නේ මං හිතන්නේ මනෝරාණි මහත්මිය ජීවිතේ දැන් ඒක ඇත්ත ජීවිතේ මම දන්නේ නැහැ ඒක එහෙමද නැද්ද කියලා. නමුත් මේ චරිතය පෙන්눔 කරලා තියෙන චිත්‍රපටයේ චරිතය තමන්ගේ දුක වේදනා දරා ගන්න පාවිච්චි කරපු මෙවලමක් මේක කියලා තමයි මට හිතෙන්නේ. අනිත් එක මිනිස්සු ගොඩ දෙනෙක් චිත්‍රපටියට කියලා තිබ්බනේ මේක මේ ඒ පුද්ගලයාගේ චරිතයට හානි කරා කියලා. හැබැයි ඉතින් මේ චිත්‍රපටයේ මුලින්ම දාන දෙයක් තමයි fiction based on true story කියන එක. ඉතින් එතනදී අපිට අධ්‍යක්ෂකවරයාට කිසි විදිහකින් ඇඟිල්ලක් දික් කරන්න බෑ කියලා මට හිතෙනවා. මොකද කතාවක් සත්‍ය තොරතුරු පදනම් කරගෙන ගොතපු කතාව. ඒතර එතනදී කියලා තියෙනවා සත්‍ය තොරතුරු පදනම වුණාට මේක ගොතපු කතාවක් කියන එක. ඉතින් ඒකින්ද මං හිතනවා කතාවක් ගොතනවා නම් ඒ කෙනාට ඒකට සම්පූර්ණ අයිතිය තියෙනවා වෙනස් චරිතයක් එතනදී මවන්න. මොකද අපිට ඇත්ත ජීවිතේ ඒ විදිහටම ගිහලා එහෙමනොත් ඉතින් ඒ මනෝරාණි මහත්මිය දරුවා නැති වෙච්ච දවසේ ඉඳලා අවුරුදු ගාණක් අඬාන ඉන්න එක විතරයි පෙන්වන්න වෙන්නේ. වෙන කිසිම දෙයක් ওই චිත්‍රපටිය පෙන්වන්න වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා අර ඒක තව මිනිස්සුන්ට ඒක එක්සයිටිං කරන්න මිනිස්සු බලන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් කරන්න ගොඩක් දේවල් ඒකට ඇතුළත් කරන්න වෙනවා. ඇත්ත චරිතයෙන් දේවල් අයින් කරන්න වෙනවා. ඉතින් එතනදී මං හිතනවා ඒ දීලා තියෙන චරිතයේ ලක්ෂණේ චරිතයට සාධාරණයි කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ සමාජ මට්ටමත් එක්ක ඒ කාලේ තිබ්බ මේ තත්ත්වයක් එක්ක සමහරට ඒ පුද්ගලයා ඒ විදිහට තමන්ගේ දුක වේදනාව අඩු කරගන්න වෙන ක්‍රම පාවිච්චි කරා වෙන්න පුළුවන්. අනිත් එක ස්වාමියා නැති කෙනෙක් සමහරට තනිකම දැනෙන්න ඒ දේවල් වෙනස් මේ කියන්නේ දරා ගන්න ඒ දේවල් වලට හුරු වෙන්න තනියම ජීවත් වෙන එක හුරු වෙන්න ඒවා හැම දෙයකටම මං හිතනවා අරක්කු හෝ මං කියන්නේ ඒක හරි කියන එක නෙමෙයි. නමුත් එයා පුරුදු වෙලා තියෙන විදිය ඒක. ඉතින් ඒක වෙන්නේ නැති එකෙන් පෙන්වන්න කරන්න ඇත්තේ කියලා මට හිතෙනවා. සහ ඉතින් අපිට ඒක ඒ චිත්‍රපටය තුලින් මේ අනිවාර්යයෙන්ම මේකේ අතීතේ මොකද අර දැන් එක කතා තියෙනවනේ ඒක දැන් ඇත්තම කතාව ඒ විදිහටම කරනවා නම් ඒක ડોකියුමෙන්ටරි එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දේ ඒ විදිහටම පෙන්눔 කරනවා. නමුත් අපි මෙතන දකින්නේ සිනමා පාටයක්. ඉතින් එතකොට මම මේ එක එක්කෙනාගේ මත වැරදි හරි කියනෝනේ මට දැනන දේ මම මේ කියන්නේ. ඉතින් මට හිතෙන විදිහට ඒකින්ද ඒක ඕකේ ඒක කමක් නෑ. මොකද මේ චිත්‍රපටයෙන් ඇත්තටම හරි සාධාරණයක් අධ්‍යක්ෂකවරයාත් නිෂ්පාදකවරයාත් ප්‍රේක්ෂක අපිට කරලා තියෙනවා කියලා හිතෙනවා. ඉතින් අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා හැමෝටම නැවතත් ඉතාම හොඳ චරිත නිරූපණයක් හැමෝගෙම හොඳ චිත්‍රපටියක්. ඇත්තටම ඒ ගත කරපු කාලයටවත් වියදම් කරපු මුදලටවත් දුකක් හිතෙන්නේ නැහැ. එක පැත්තකින් සතුටු වෙනවා ප්‍රේක්ෂකයෙක් හැටියට චිත්‍රපටි කර්මාන්තයේ ලංකාවේ අපි බැන ඉඳලා වැඩකුත් නැහැනේ. චිත්‍රපටි කර්මාන්තයක් දියුණු වෙනවා දකින්න නම් අපි අපේ යුතුයකම කරන්න ඕනේ. ඉතින් ඒක හැටියට මට පුළුවන් වුණා ඒකට යම්කිසි දායකත්වයක් දෙන්න. ඉතින් මම හිතනවා ඒ හරහා තව හොඳ චිත්‍රපටි ලයිකා ප්‍රොඩක්ෂන් ආයතනයෙන් අපිට තව අරගෙන එයි කියලා. ඉතින් ඒ ආයතනයේ විතර නෙවෙයි නිෂ්පාදන කටයුතු කරන ලංකාවෙන් හැම දෙනාටම හොඳ චිත්‍රපටි අරගෙන එන්න කියලා ආරාධනා කරනවා ඇමරිකාවට. හොඳ චිත්‍රපටි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේම. ඉතින් ඕගොල්ලොත්
රාණි බලලා නැත්තම් අනිවාර්යයෙන්ම බලන්න. මම දන්නේ නැහැ තව කොච්චර කල් තියනවද කියලා. ඇත්තටම හොඳ චිත්‍රපටයක්. අතීතය ගැන දේවල් දැනගන්න, දේවල් මතක් කරගන්න ඉතාම හොඳ චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඉතින් අදට ඕක තමයි තොරතුරු අරගෙන එන්න ඕනුනේ. එහෙනම් තවත් දවසක තවත් දේවල් අරගෙන එනකන් අනිවාර්යයෙන්ම Life with Amali channel එක subscribe කරලා තියාගන්න. පිටින් එන්න.